ආදරෙන් පිළිගන්නවා හෝම් සිනමා සිංහල YouTube channel එකට. අද බලන්න හදන්නේ මුඩුක්කුවේ හිටපු කොල්ලෙක් ලෝකේ හොඳම ෆුට්බෝල් ක්‍රීඩකයා බවට පත් වුණේ කොහොමද කියලා. මේ ලොකු පොඩි කවුරුත් අඳුරන පේලේගේ ජීවිත කතාව. එහෙනම් යමු මූවි එක බලන්න. පටන්ගදී අපිට පෙන්වන්නේ 1958 ෆුට්බෝල් ලෝක කුසලාන තරඟාවලිය ස්වීඩන් වල තියෙන්නේ. තරඟයක් තියෙනවා USSR එහෙමත් නැත්නම් සෝවියට් යූනියන් එකත් එක්ක බ්‍රසීලය. මුළු ග්‍රවුන්ඩ් එකම සෙනගෙන් පිරීලා. හැබැයි විස්තර ප්‍රචාරකයෝ වැඩේ හරියට කරන්නේ නැහැ. මේගොල්ලෝ බ්‍රසීලය පහත් කරලා තමයි කතා කරන්නේ. ඒගොල්ලෝ ක්‍රීඩා කරන ස්ටයිල් එක විලාශය පහත් කරලා කතා කරන්නේ. අපිට පෙන්වනවා බ්‍රසීල් ක්‍රීඩකයෝ ඉන්න ලොකර් රූම් එක. මෙතන ඉන්නවා පේලේ කියලා ක්‍රීඩකයෙක්. එයා තමයි ලෝක කුසලාන තරඟාවලියකට ක්‍රීඩා කරපු ලාබාලතම ක්‍රීඩකයා. ඉතින් පේලේ කොහොමද මෙතෙන්ට ආවේ? ඊළඟට අපිට පෙන්වන්නේ අවුරුදු 8කට කලින් බ්‍රසීලයේ මුඩුක්කු ප්‍රදේශයක ළමයි ටිකක් ඉන්නවා මිනිස්සුන්ගේ සපත්තු පිරිසිදු කර කර. මේගොල්ලෝ බලාගෙන ඉන්නේ මේ වැඩ ඉවර කරලා ඉක්මනට ෆුට්බෝල් සෙල්ලම් කරන්න. හැබැයි මේගොල්ලෝ ගොඩක් දුප්පත්. ඒ හින්දා මේගොල්ලන්ට ඇත්ත බෝලයක් නැහැ. ඒගොල්ලෝ කරන්නේ අසල්වැසියන්ගේ ඇඳුම් හොරකම් කරගෙන මේස් එකක් ඇතුළට දාලා ඒක බෝලයක් විදිහට හදාගන්න එක. ඉතින් ටික වෙලාවක් යද්දි මේගොල්ලෝ හදාගත්තු බෝලකින් මේගොල්ලන්ගේ සෙල්ලම පටන් ගන්නවා. මේ සෙල්ලමේ එක නීතියයි තියෙන්නේ. බෝලේ කොහොම හරි උඩ තියෙන්න ඕනේ. මොනවා වුණත් බෝලේ පොළවේ වදින්න බෑ. ඉතින් වහල උඩින් හැමතැනින්ම මේගොල්ලෝ බෝලේ පාලනය කරගෙන අරන් යනවා බිම වට්ටන්න නැතුව. හැබැයි තව පොඩි දෙයක් තියෙනවා. මේ බෝලේ සාමාන්‍ය බෝලයකට වඩා ගොඩක් බරයි. හැබැයි මේගොල්ලන්ට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අන්තිමට මේ තරඟ ඉවර වෙන්නේ මඩවලකට ගිහිල්ලා කට්ටිය වැටිලා මඩ නාගෙන ඉවර වෙලා. පස්සේ මේ ළමයි සෙට් එකේ එක ළමයෙක් ඉන්නවා ඩීකෝ කියලා. එයා යාගේ මල්ලි මඩ නාගෙන ඇවිත් ඉන්නවා. අම්මා මේගොල්ලන්ගෙන් ප්‍රශ්න කරද්දි ඩීකෝ කියන්නේ එයාගේ මල්ලිත් එක්ක එද්දි උඩට වැටිලා මඩ නාගත්තා කියලා. මේ වෙලාවේ මේගොල්ලන්ගේ රහස හරියට තියාගන්න බැරි වෙනවා. මල්ලිගේ කටින් කියවෙනවා ඒගොල්ලෝ ෆුට්බෝල් සෙල්ලම් කරා කියලා. හැබැයි අම්මා මේගොල්ලෝ ෆුට්බෝල් සෙල්ලම් කරනවට කැමති නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා. ඒක අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. පස්සේ මේගොල්ලන්ට දඬුවමක් විදිහට එයාලට තහනම් කරනවා ෆුට්බෝල් ලෝක කුසලානයේ තරඟාවලියට මේ දවස්වල තියෙන රේඩියෝ එකෙන් සවන් දෙන්න. මොකද ඒ දවස්වල ලොකුවට ටීවී නැහැ. ඊළඟට අපිට පෙන්වන්නේ ඩීකෝගේ තාත්තයි තවත් මිනිස්සු ටිකකුයි බාරකට වෙලා රේඩියෝ එකෙන් අහන් ඉන්නවා ෆුට්බෝල් ලෝක කුසලාන තරඟාවලිය. මේක 1950 වර්ල්ඩ් කප් එකේ ෆයිනල් එක බ්‍රසීලයයි උරුගුවේ රාජ්‍යයයි තමා සටන තිබිලා තියෙන්නේ. ඔක්කොම බලාගෙන ඉන්නේ බ්‍රසීලය තරඟය ජයග්‍රහණය කරයි කියලා. යාළුවෝ සෙට් එකත් බාර් එකේ කැඩිච්ච වහලේ උඩට වෙලා මේ කතන්දරේ අහගෙන ඉන්නේ. හැබැයි මේ තරගෙන් බ්‍රසීලය පරාජයට පත් වෙනවා. ඩීකෝගේ තාත්තා මේක අහගෙන ඉඳලා අඬන්න ගන්නවා. ඊට පස්සේ තාත්තා බාර් එකෙන් පිටත් වෙද්දි හම්බෙන්නේ යාගේ පුතා ඩීකෝව. තාත්තා කඳුළු පුරවගෙන අඬන්න තමයි එන්නේ. ඩීකෝ දකිනවා තාත්තා දුකෙන් ඉන්නේ කියලා. ඩීකෝ තාත්තට කියනවා එයා කවදා හරි වර්ල්ඩ් කප් එක දිනනවා කියලා තාත්තට ආඩම්බර හිතෙන විදිහට. ඩීකෝ එක පොරොන්දු වෙනවා. ඊළඟ දවසේ ඩීකෝගේ අම්මා ඩීකෝවත් එක්කගෙන යනවා ලොකු ගෙදරකට. ඒ ගෙදර පොළොව පිරිසුදු කරන්න වැඩේට. මේ වෙලාවේ අම්මා කියනවා තාත්තත් ඉස්සර හොඳ ෆුට්බෝල් ක්‍රීඩකයෙක්. තාත්තා ඉන්ජර්ඩ් වුණාම ඒ හීනය නැති වුණා කියලා. මේ නිසා තමයි අම්මා කැමති නැත්තේ ළමයි ෆුට්බෝල් වලට පෙළඹෙනවට ෆුට්බෝල් අහනවට ඒ ගැන උනන්දු වෙනවට. අම්මා කියනවා තාත්තා මේ කුණු සුද්ධ කරන්නේ ටොයිලට් සුද්ධ කරන්නේ ආසාවට නෙවෙයි. ඒ දවස්වල තාත්තගේ හීනේ නැති වුණාට පස්සේ තාත්තට වෙන කරන්න දෙයක් නැති වුණා කියලා. අම්මා බයයි ඩීකෝටත් එහෙම වෙයි කියලා. ඒ නිසාම තමයි ඩීකෝව නවත්තන්නේ ෆුට්බෝල් සෙල්ලම් කරන එකෙන්. අම්මා පොළොව සුද්ධ කරගෙන ඉඳලා චුට්ටක් එළියට යනවා. ඩීකෝ තාමත් සුද්ධ කර ඉන්නේ. මේ වෙලාවේ මෙතෙන්ට එනවා මේ ගෙදර අයිතිකාර ළමයයි එයාගේ යාළුවෝ ටිකකුයි පොහසත් ළමයි ඒගොල්ලොත් ෆුට්බෝල් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්. ඒගොල්ලෝ කතා වෙනවා ඉස්සරහට එන්න තියෙන ෆුට්බෝල් ටූර්නමන්ට් එකක් ගැන. ඒ වගේම ෆුට්බෝල් මැනේජර් කෙනෙක් ඉන්නවා ටිකක් ප්‍රසිද්ධ වොල්ඩමාර්ට් කියලා. එයා එනවා කියලා කියනවා මේ ළමයි සෙල්ලම් කරන විදිහ බලන්න. එහෙම එන්නේ සැන්ටෝස් කියන ප්‍රසිද්ධ ෆුට්බෝල් ක්ලබ් එකට අදාළ ක්‍රීඩකයෝ ඉන්නවද හොඳ ක්‍රීඩකයෝ ඉන්නවද කියලා තෝරගන්න කියලා තමයි මේ ළමයි කතා වෙන්නේ. ඉතින් මේ පොහසත් ළමයි ටික හැස්තිරෙනවා ඒගොල්ලෝ ප්‍රසිද්ධ ෆුට්බෝල් ක්‍රීඩකයෝ කියලා ළමයින්ට අඳුන්න දිදි. ඩීකෝත් මේ වෙලාවේ මේගොල්ලන්ගේ කතාවට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. මොකද එයාත් ෆුට්බෝල් ෆෑන් කෙනෙක් නිසා. එයා කතා කරනවා මේගොල්ලෝ ඉන්න ෆුට්බෝල් ක්‍රීඩකයෙක් ගැන බේලේ කියලා. හැබැයි මෙයා කියන්නේ නම ඩීකෝ කියන්නේ වැරදියට පේලේ කියලා. ඉතින් මෙතන ළමයි ටික මෙයාට විහිළු කරනවා පේලේ නෙමෙයි බේලේ කියලා. මෙයාට පේලේ කිය විහිළු කර. මෙතන ඉන්න මේ ළමයා එයාගේ නම හෝසේ. එයාගේ බෝලේ ගහනවා මෙතන තියෙන සබන් බකට් එකට ඒක හැලෙන්න. ඩීකෝගේ අම්මා මේ වෙලාවේ මෙතෙන්ට ඇවිල්ලා එයාගේ පුතාගේ හැසිරීම ගැන මේ ළමයින්ගෙන් සමාව ඉල්ලනවා. අම්මා දන්නවා එයා වැරද්දක් කරේ නැහැ කියලා. ඒ වුණාට අම්මා පුතාවත් අල්ලගෙන මේගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා. ඩීකෝ අරන් යද්දි අම්මා පිටත් වෙන්න කලින් එයා ටක් ගාලා අර ළමයි ගෙනල්ලා තිබුණ පත්තර කෑල්ල අරගෙන තමයි පිටත් වෙන්නේ. ඩීකෝ මේ කොලේ ගෙනිල්ලා එයාගේ සෙට් එක එකතු කරන් මේ ටූර්නමන්ට් එකට සෙල්ලම් කරමුද කියලා කතා කරනවා. හැබැයි එයාගේ සහෝදරයා මතක් කරනවා ඩීකෝට අද සපත්තු සුද්ධ කරන වැඩේටත් යන්න තියෙනවා කියලා. හැබැයි ඩීකෝට මේකට යන්න ඕනේ. එයා කට්ටියත් එක්ක ගිහිල්ලා ඕගනයිසින් කමිටු එක හම්බෙලා එයාගේ ටීම් එකත් ඇතුල් කරගන්නවා ෆුට්බෝල් තරඟාවලියට. මුලින්ම මේගොල්ලෝ තරඟයකට සෙල්ලම් කරද්දී ඒගොල්ලන්ට අමාරුයි මේ ඇත්ත බෝලකින් සෙල්ලම්
සෙල්ලම් කරන්න. මොකද ඒගොල්ලෝ සෙල්ලම් කරේ හදාගත්තු බෝල වලින් ඒවා මේ සාමාන්‍ය බෝලට වඩා බර වැඩි. එහෙනම් ඒගොල්ලන්ට පහර දෙද්දී පොඩි ප්‍රශ්න එනවා බෝලේ කන්ට්‍රෝල් කරගන්න. හැබැයි ටිකකින් මේගොල්ලෝ මේකට පුරුදු වෙනවා. ඒගොල්ලෝ හදා ගන්නවා යුනිෆෝම් එකක් බෙඩ් ෂීට් වගේක් ඉරාගෙන. හැබැයි මේ කණ්ඩායමට සපත්තු නැහැ. හරි යුනිෆෝම් එකක් නැහැ. ඒගොල්ලන්ට හොඳ පුහුණු කරුවෙක් නැහැ. කිසිම පුහුණුවක් නැහැ. හැබැයි මේගොල්ලෝ සෙල්ලම් කරනවා මේ ඇවිල්ලා ඉන්න කණ්ඩායම එක්ක කරට කර පරාද කරගෙන ඉස්සරහට යනවා. අන්තිමට මේගොල්ලෝ එනවා අවසාන තරඟයටත්. හැබැයි අවසාන තරඟයට ඉන්නේ එදා ඩීකෝට විහිළු කරපු ළමයි ටිකගේ කණ්ඩායම. මේ ළමයි අපේ ඩීකෝගේ කණ්ඩායමට වඩා වැඩිමහල් ඒ වගේ මේගොල්ලෝ සපත්තු දාගෙන පුහුණු වෙලා හොඳට ඉන්න කට්ටිය. මේගොල්ලෝ ඩීකෝගේ කණ්ඩායමට විහිළු කරන්නේ ෂූලස් වන්ස් කියලා. සපත්තු නැති කණ්ඩායම කියලා. මේ හේතුව නිසා ඩීකෝගේ කණ්ඩායම තීරණය කරනවා ඊළඟ තරඟයට කොහොම හරි සපත්තු දාගෙන එන්න ඕනි කියලා. මේ කණ්ඩායම එකතු වෙලා රටකජු ගේන කට්ටියගෙන් රටකජු ගෝන ටිකක් උස්සනවා ඒ වගේ හිල්ලා විකුණලා සපත්තු ගන්න කියලා හිතාගෙන. හැබැයි මේ රටකජු ගේන වෙළඳු ටික මේගොල්ලෝන්ව දැකලා මේ පස්සේ එලවනවා අල්ලගන්න. හැබැයි මේගොල්ලෝ පුංචි, දක්ෂයි, කඩිසරයි වේගවත්. මේගොල්ලන්ට පුළුවන් වෙනවා මේ කට්ටියව පරාද කරලා මෙතනින් පැන ගන්න. ඊට පස්සේ මේගොල්ලෝ රටකජු ටික අරන් යනවා මාකට් එකට. ඒ වගේම කස්ටමර්ස්ලා ගෙන්න ගන්න ඕන නිසා මේගොල්ලෝ නොමිලේ සපත්තු සුද්ධ කරලා දෙනවා කියලා කියනවා රටකජු පැකට් දෙකක් ගත්තොත්. මේගොල්ලෝ විකුණේකුණ ඉද්දි මෙහෙම රටකජු මෙතෙන්ට එනවා අර අනිත් කණ්ඩායමේ ළමයි ටික. ඇවිල්ලා මේගොල්ලන්ට එක දේවල් කියන්න ගන්නවා. මෙයා කැමති නැහැ ඩීකෝ කැමති නැහැ යාට පේලේ කියලා කියනවට. එහෙම කීකේ විහිළු කර මේ ඉන්න කණ්ඩායමේ කට්ටිය ඔක්කොටම විහිළු කරනවා. කොණ්ඩේ වවන් ඉන්න ළමයාට ගෑනු ළමෙක් වගේ කියනවා. අර මහත ළමයාට බතලෙක් කියනවා. කන්නඩි දාගෙන ළමයාට කියනවා S4කින් ඉන්නවා කියලා. එක කතා කියනවා. හැබැයි මේක අහගෙන ඉඳි ඩීකෝට තරහ යනවා. ඩීකෝ ගහනවා මේ කොල්ලට. මෙතන පටන් ගන්නවා ලොකු වලියක් කණ්ඩායම් දෙකේ සටනක්. ඩීකෝගේ තාත්තා මේක ඈතින් නම් බලන් ඉන්නේ. හැබැයි මැද්දට පනින්නේ නැහැ. හවස ගෙදර ගියාම ඩීකෝගේ අම්මා අහනවා මොකද ඔය තුවාල වෙලා තියෙන්නේ කියලා. ඩීකෝ බොරු කියනවා ඉස්කෝලේ ටීචර් යාට ගැහුවා කියලා. අම්මට තරහ යනවා ටීචර්ත් එක්ක හොඳටම. අම්මා කියන්නේ හෙට උදේ මම ඉස්කෝලේට යනවා කියලා ටීචර් දෙකක් කතා කරන්න. හැබැයි තාත්තා දන්නවා මොකක්ද උනේ කියලා. තාත්තා හිමීට කියනවා එයා හෙට ගිහිල්ලා ටීචර්ව හම්බෙන්නම් කියලා. තාත්තා හදන්නේ ඩීකෝව බේරගන්න. ඊළඟ දවසේ අම්මා වැඩට ගියාට පස්සේ ඩීකෝගේ තාත්තා ඩීකෝ එක්ක පිටත් වෙලා යනවා. ඩීකෝ එක්කන් යන්න හදන්නේ ටූර්නමන්ට් එකට. යන ගමන් තාත්තා අහන්නේ ඩීකෝගෙන් ඇයි අර විදියට රණ්ඩු කරගත්තේ කියලා. ඩීකෝ කියනවා ඒගොල්ලන්ව පහත් කරලා ඒ කට්ටිය කතා කරා කියලා. හැබැයි තාත්තා මේ වෙලාවේ කියන්නේ ඔයාට ප්‍රොෆෙෂනල් සෙල්ලම් කරන්න ඕන නම් ඔයා කවුද කියන එක මුලින්ම අමතක නොකර ඔයා කවුද කියන එක ගැන ලැජ්ජ නොවී ඉන්න ඕනේ කියලා. මේ වෙලාවේ ඩිකෝට ගොඩක් සතුටු හිතෙනවා මොකද තාත්තා එයාගේ පැත්තට ඉන්න නිසා එයා සෙල්ලම් කරන එකට තාත්තා කැමති නිසා. අවසන් තරඟයට ඇවිල්ලා ඉන්නේ. ඩිකෝ බලනවා එයාගේ යාළුවෝ ටික වෙනස් වගේ. කණ්ණාඩි දාන ළමයා කණ්ණාඩි ගලවගෙන ඇවිල්ලා. කොණ්ඩේ දිගට දාන් හිටපු ළමයා තොප්පියක් වගේ එකක් දාන් ඇවිල්ලා කොණ්ඩේ පේන්නේ නැති වෙන්න. මේගොල්ලන්ගේ මහත යාළුවා අරන් එනවා ගෝණියක් පුරවලා සෙකන්ඩ් හෑන්ඩ් සපත්තු වගේ. හැබැයි මේ සපත්තු මේගොල්ලන්ට වඩා ලොකුයි වගේ. කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉන්න කට්ටිය චියර් කරන්නේ මේ පෝසත් ළමයිගේ කණ්ඩායමට. අනවුන්සර් මේගොල්ලන්ට කතා කරනවා ඒගොල්ලන්ගේ කණ්ඩායම නම ෂූලස් වන්ස් කියලා. ඒ වගේම ෂූලස් වන්ස් ටීම් එකේ කැප්ටන්ගේ නම කියන්නේ පේලේ කියලා. ඩීකෝට විහිළුවට දාපු නම දැන් රෙජිස්ටර් වෙලා එයා පේලේ කියලා තමයි යන්නේ මෙතන. අනිත් කට්ටිය තමයි මේක කියලා තියෙන්නේ මේ අනවුන්ස් කරන කට්ටියට ඕගනයිසර්ස්ලාට. මේ වෙලාවේ ඩීකෝට තරහ යනවා. හැබැයි කණ්ඩායමේ කට්ටිය ඩීකෝ පොඩ්ඩක් සංසුන් කරගන්නවා. නිවේදකේ අඳුන්ලා දෙනවා අද ඇවිල්ලා ඉන්න විශේෂ ආරාධිත අමුත්තා. එයාගේ නම වෝල්ඩමාර්ට් ඩෙබ්‍රිටෝ. එයා තමයි අර ෆුට්බෝල් මැනේජර් දක්ෂ ක්‍රීඩකයෝ හොයාගෙන රටවට යන එක්කෙනා ඒගොල්ලන්ගේ ක්ලබ් එකට ගන්න. හැබැයි තරඟය පටන් ගන්නවා. මේ වෙලාවේ මේ කට්ටිය ඒගොල්ලන්ට නුහුරු ලොකු සපත්තු දාලා ඉන්න නිසා ඩීකෝගේ කණ්ඩායමට හරියට තරඟ කරන්න වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වේගය ඒගොල්ලන්ගේ හැකියාව ඔක්කොම අඩු වෙලා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අනිත් කණ්ඩායම දිගට හරහට ගෝල්ස් ගහන්න ගන්නවා. දැන් තරඟය අරගොල්ලෝ ගෝල් 6ක් ගහලා ඩීකෝගේ කණ්ඩායම බිඳුවයි. ඩීකෝ කණ්ඩායමට කරගන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට තරහ ගිහිල්ලා ඉන්නේ. ඒ වගේම අනිත් කණ්ඩායම සෙල්ලම් කරන විදිහත් එච්චර සාධාරණ නැහැ. හැබැයි මේගොල්ලන්ට කරන්න දෙයක්වත් නැහැ. ආපහු ඩීකෝට තරහ යනවා යාට පේලේ කියද්දි සහ කණ්ඩායමේ කට්ටියට විහිළු කරද්දි. ආයෙ ඩීකෝ වලියක් දාගන්න හදද්දි අනිත් යාළුවෝ ටික ඩීකෝ නවත්ත ගන්නවා. හැබැයි ඩීකෝ සංසුන් වෙන්නේ එයාගේ තාත්තා තරඟය බලන්න ඇවිල්ලා ඉන්නවා දැක්කට පස්සේ. මේලා ඩීකෝට මතක් වෙනවා තාත්තා කියපු එක. තමන් කවුද කියන එක ගැන ලැජ්ජ වෙන්න එපා කියපු එක. ඩීකෝ කරන්නේ යාට කරදරකාරී සපත්තු ගලවලා විසික් කරනවා. ඊට පස්සේ ආ බෝලේ අතට අරන් වැඩේ පටන් ගන්නවා. ඒගොල්ලෝ අර පාරේ සෙල්ලම් කරපු විදිය හිතේම වවාගෙන. ඩීකෝ ඒගොල්ලෝ සෙල්ලම් කරපු විදියට සාමාන්‍ය විදියට ඒගොල්ලන්ගේ පුරුදු විදියට සෙල්ලම් කරන්න ගන්නවා. බලාගෙන ඉන්න කට්ටිය පුදුම වෙලා බලන් ඉන්නවා. ඩීකෝ හැමෝම පරාද කරගෙන බෝලේ අරන් යනවා. කොහොම හරි ගිහිල්ලා එයා පළවෙනි ගෝල් එක ගහනවා. මේ නිසා එයාගේ ටීම් එකේ යාළුවෝ ටිකක් දිරිමත් වෙනවා. කොණ්ඩේ වහන් හිටපු එක්කෙනා කොණ්ඩේ ආපහු එළියට දා ගන්නවා. කන්නඩි ගලවගෙන හිටපු ළමයා කන්නඩි දා ගන්නවා. කට්ටියම වැඩේට බහිනවා. ෂර්ට් එක දාන් හිටපු බඩා ෂර්ට් එක ගලවලා බඩ පේන්න වැඩේට බහිනවා. මේ හේතුව නිසා සම්පූර්ණයෙන් තරඟය කනපිට ගහනවා. අනිත් කණ්ඩායමට හිතා ගන්නවත් බැරි විදියට ඩිකෝගේ කණ්ඩායම සෙල්ලම් කරන්න ගන්නවා. හැමෝම දඩි බිඩි ගාලා සෙල්ලම් කරගෙන යද්දී ටීම් එකේ කට්ටිය වැඩ දදා තමයි සෙල්ලම් කරන්නේ. අන්තිමට මේගොල්ලන්ට පුළුවන් වෙනවා 5ට 6ක් විදියට තරඟයට ගේන්න. අනිත් කණ්ඩායම 6යි ෂූලස් වන්ස්
5යි. හැබැයි අවාසනාවට තරඟයේ කාලය ඉවර වෙනවා අනිත් කණ්ඩායම ජයග්‍රහණය කරනවා. කණ්ඩායම දුකෙන් ඇවිදගෙන යද්දී ක්‍රවුඩ් එක කෑ ගහන්න ගන්නේ ඩිකෝගේ කණ්ඩායමට ඒගොල්ලෝ සෙල්ලම් කරපු විදිය ඒගොල්ලන්ගේ performance වලට. ඒ වගේ මිනිස්සු කෑ ගහන්න ගන්නවා පේලේ කිය ඩිකෝට. යාළුවෝ hina වෙවි කියන්නේ දැන් කට්ටිය පේලේ කියන එකට ඔයාට තරහ යන එකක් නැහැ කියලා. තරඟය දින්නට අනිත් කණ්ඩායම පෝසත් කණ්ඩායම මෙතන හෝසේගේ කණ්ඩායම එයා බලන්නේ ඩිකෝ දිහා ටිකක් ඊරිසියා සහගත විදියට. පත්තරෙන් ඇවිල්ලා ඉන්න ෆොටෝග්‍රැෆර් මේ කණ්ඩායමේ ෆොටෝ එකකුත් ගන්නවා. ඒ වගේම අර තරඟය බලන්න ඇවිල්ලා හිටපු තෝරා ගන්න ඉන්න මැනේජර් එයාගේ බිස්නස් කාඩ් එකක් දෙනවා ඩිකෝගේ තාත්තට. මේ වෙලාවේ මේ කට්ටිය ඈතින් දකිනවා ඒගොල්ලෝ අර රටකජු හොරකම් කරපු මිනිස්සු ටිකත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඒ ආපු කට්ටිය මේ කට්ටිය පස්සේ එලවන්න ගන්නවා. ළමයි ටිකක් දුවන්න ගන්නවා. ඒගොල්ලෝ යන්නේ කැලේ පැත්තට. මේ යන ගමන් ඩිකෝගේ යාළුවෙක් පැටලිලා වැටෙනවා. ඩිකෝ ආපහු ගිහිල්ලා මේ යාළුවට උදව්ත් කරනවා. ඩිකෝ යාව අරන් යන්නේ පහළ තියෙන ගුහාවක් වගේ තැනකට හැංගෙන්න මේ එන කට්ටියගෙන් බේරෙන්න. එimhe හැංගිලා ඉද්දි ඩිකෝගේ යාළුවා ඩිකෝට කියනවා ඔයාගේ හැකියාව පාවිච්චි කරලා ඔයාට මේ මුඩුක්කුවෙන් මිදලා යන්න පුළුවන් කියලා. හැබැයි මේ වැස්ස ටික ටික තද කරනවා. ඒ වෙලාවේ මෙතන පොඩි නායයාමක් ඇති වෙනවා. ඩිකෝට මේ හිලෙන් එළියට පැන ගන්න පුළුවන් වෙනවා. හැබැයි ආව දිරිමත් කරපු යාගේ යාළුවව මේ ගුහාව ඇතුලේ හිර වෙනවා. ඩිකෝ කෑ ගහ උදව් ඉල්ලනවා. ඩිකෝ කෑ ගහන සද්ද ඇහෙනවා අර රටකජු වෙලෙන්දෝ ටිකට. ඒගොල්ලෝ ටක් ගාලා මෙතෙන්ට දුවගෙන එනවා. ඒගොල්ලෝ ඇවිල්ලා යට වෙලා ඉන්න ළමයාව බේර ගන්න උත්සාහ කරනවා. හැබැයි අවාසනාවට වගේ ඩිකෝගේ යාළුවව පන පිටින් එළියට ගන්න මේගොල්ලන්ට බැරි වෙනවා. ඩිකෝට හොඳටම දුකයි. එයා ගෙදරට ඇවිල්ලා අඬන්න ගන්නවා එයාගේ අම්මා ඉස්සරහා. එයා එයාටම චෝදනා කරගන්නවා එයාගේ යාළුවගේ මරණය ගැන. ඩිකෝ කියනවා අම්මට උණ හැමදේම. ටූර්නමන්ට් එක ගැන, ඒගොල්ලන්ගේ රණ්ඩුව ගැන, ඒගොල්ලෝ රටකජු හොරකම් කරපුව ගැන හැමදේ ගැනම. ඊට පස්සේ අම්මට පොරොන්දු වෙනවා එයා ආයේ කවදාවත් ෆුට්බෝල් සෙල්ලම් කරන්නේ නැහැ කියලා. අම්මා ඩිකෝ සංසුන් කරනවා. අම්මා කියනවා ඒකට කමක් නැහැ පුතේ ඔයා මේක දැනගෙන හිටියේ නැහැනේ කියලා. ඩිකෝගේ තාත්තා අම්මට දෙනවා එදා අර ෆුට්බෝල් මැනේජර්යාට දුන්න එයාගේ විසිටින් කාඩ් එක. අම්මා ඒක අරගෙන ඒක ලාච්චුවක දාලා වහලා තියෙනවා. ඒ වගේම අම්මා එයාගේ මහත්තයාට කියනවා ඩිකෝගේ තාත්තට කියනවා ඩිකෝ ඉස්කෝලේ යන්නේ නැතුව හිටියොත් මොන වගේද වෙන්නේ කියලා පෙන්වන්න ඒකේ තියෙන බරපතලකම පෙන්වන්න එයාව අරන් යන්න කියලා ඊළඟ දවසේ තාත්තත් එක්ක වැඩට. ඊළඟ දවසේ ඩිකෝගේ තාත්තා ඩිකෝ අරන් යනවා. එයා වැඩ කරන තැනට. තාත්තා වැඩ කරන්නේ හොස්පිටල් එකක වැසිකිලි පිරිසුදු කරන්නෙක් විදිහට. තාත්තට තියෙන්නේ টয়ලට් සුද්ධ කරන්න. මේ හොස්පිටල් එකේ ඒවා ඇත්තට පිරිසුදු නැහැ. ඒ වගේම එක්තැන් වෙලා ඉන්න ලෙඩ්ඩුන්ගේ චූ කක්කා ඔක්කොම අයින් කරන්න. මේ වගේ වැඩ තමයි මේගොල්ලන්ට තියෙන්නේ. මේක බලාගෙන ඉද්දී ඩිකෝට තේරෙනවා ජීවිතේ කොච්චර අමාරුද කියලා, තාත්තා කොච්චර අමාරු ජොබ් එකක්ද කරන්නේ කියලා. පස්සේ විවේක වෙලාවේදී තාත්තා උත්සාහ කරනවා ඩිකෝව එයාගේ යාළුවගේ නැතිවිච්ච ඒ ඔළුවේ තියෙන ප්‍රශ්නෙන් අයින් කරලා එළියට ගන්න ක්‍රමයක් හොයාගන්න. වෙලා තාත්තා මෙතන තියෙන ගහකින් අබ ගෙඩියක් කඩාගෙන තාත්තා දන්න එක එක ෆුට්බෝල් වැඩ පෙන්න පුතාව දිරිමත් කරන්න උත්සාහ කරනවා. තාත්තා මෙහෙම කරන ගමන් පුතාට කියන්නේ එයා තරුණ කාලේ එයා අමු අඹ පාවිච්චි කරා කියලා ප්‍රැක්ටිස් කරන්න. ඩිකෝ මේ වෙලාවේ තාත්තගේ මේ වැඩේ මග හැරලා ඉන්න උත්සාහ කරනවා. මොකද ඩිකෝ පොරොන්දු වුණා අම්මට ආයි කවදාවත් ෆුට්බෝල් සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒ වගේ මෙයාගේ යාළුවෝ ෆුට්බෝල් සෙල්ලම් කර ඉන්නවා. ඩිකෝ එතෙන්ට යන්නෙත් නැහැ. ඒගොල්ලෝ හවස වැඩ ඇරලා ඉද්දි. ඒ වගේ මේගොල්ලන්ගේ පින්තූරේ තිබුණ පත්තරෙත් විසික් කරලා දානවා ඩිකෝ කුණු කුඩේට. අම්මා දකිනවා ඩිකෝගේ හිතේ සතුටක් නැහැ. ඒ වගේම එයාගේ ඇස්වල ප්‍රාණවත් ගතියකුත් නැහැ කියලා එයා ඔහේ ජීවත් වෙනවා කියලා. දවසක් තාත්තා උත්සාහ කරනවා අඹ ගෙඩි කුණු කුඩේට දාන්න. ඩිකෝ බලාගෙන ඉන්නේ මේක. තාත්තා දානවා හරියට කුණු කූඩ ඇතුළට දාගන්න බෑ. ඩිකෝ ටික වෙලා බලන් ඉඳලා එකක් දානවා කුණු කූඩේට. තාත්තා ඩිකෝට විහිළුවක් කරලා තියෙන්නේ තාත්තට මේව හොඳට පුළුවන්. තාත්තා දුරම තියෙන එකට දාලා දානවා. තාත්තට ඕනේ පුතා පොඩ්ඩක් චියාප් කරලා ගන්න. පස්සේ ඩිකෝ ටිකක් සතුටෙන් ආපහු ඇවිල්ලා තාත්තත් එක්ක සෙල්ලම් කරන්න ගන්නවා අඹ ගෙඩි එක්ක. තාත්තා දන්න වැඩ ඔක්කොම ඩිකෝට කියලා දෙනවා අඹ ගෙඩි වලින් පුහුණු කර. ආය අපිට පෙනෙන්නේ අවුරුදු කිහිපයකට පස්සේ ඩිකෝට දැන් වයස අවුරුදු 15යි. ඩිකෝ තාත්තත් එක්ක එකතු වෙලා තාමත් අඹගෙඩි වලින් ප්‍රැක්ටිස් කර ඉන්නේ. එක දවසක් අම්මා දකිනවා තාත්තයි පුතායි අඹගෙඩි වලින් ප්‍රැක්ටිස් කර ඉන්නවා. හැබැයි අම්මා මේකට මුකුත් කියන්න යන්නේ නැහැ. අම්මා දකිනවා තාත්තගේ පුතාගේ තියෙන සතුට මේවා ප්‍රැක්ටිස් කරද්දි. අම්මා ගොඩක් වෙලා බලාගෙන ඉන්නවා. රාත්‍රී තිස්සෙත් අම්මා හැරිලා කල්පනා කරනවා. ඊළඟ දවසේ අම්මා කෝල් කරනවා වෝල්ඩමාන්ට. එයාට එන්න කියලා බලන් ඉන්න සලස්සනවා ඩිකෝ අඹගෙඩි එක්ක සෙල්ලම් කරන විදිහ තාත්තත් එක්ක එකතු වෙලා. ඩිකෝ ගෙදර එද්දී වෝල්ඩමා බලන් ඉන්නවා ඩිකෝ ගෙදරට එනකම්. ඩිකෝට පුදුමයි එයා මෙතෙන්ට ඇවිල්ලා තියෙන එක ගැන. වෝල්ඩමා කියන්නේ ඩිකෝ ට්‍රයල් වලට එන්න කියලා ෆුට්බෝල් ක්ලබ් එකට සුදුසුද කියලා බලන්න. ඩිකෝ අම්මව තුරුල් කරගන්නවා. ඊට පස්සේ ඩිකෝ කට්ටියටම සමුදීලා ගෙදර ඉන්න අම්මයි තාත්තයි මල්ලි නංගි හැමෝටම සමුදීලා යනවා සැන්ටෝස් නගරයට. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඩිකෝ මේ ට්‍රයල් එකකට සහභාගී වෙන ආකාරය. මේ වෙලාවේ මෙතන ඇවිල්ලා ඉන්නවා පුහුණු වෙන්න ගොඩක් කට්ටිය. මේකෙන් තෝරගන්න කට්ටිය තමයි සැන්ටෝස් ෆුට්බෝල් ක්ලබ් එකට ගන්නෙ. ඒ වගේම මෙතන ඉන්න කෝච් කියන්නේ ඕගොල්ලන්ගේ පරණ ගමේ සෙල්ලම් කරපු විදිහ අමතක කරලා හරි ටෙක්නික්ස් වලට සෙල්ලම් කරන්න පුරුදු වෙන්න කියලා. යුරෝපයේ තියෙන හොඳ ටීම්ස් වගේ පුහුණු වෙන්න ඕනි කියලා තමයි කෝච් කියන්නේ. එයා බයිනවා ඩිකෝට එයා ගමේ විදිහට සෙල්ලම් කරන විදිහ දැකලා එයාගේ සාමාන්‍ය ස්ටයිල් එකට සෙල්ලම් කරන විදිහ දැකලා. මොකද කෝච් ටෝනේ යුරෝපයේ සෙල්ලම් කරන අය විදිහට
මෙතන ඉන්න ක්‍රීඩකයන්ව පුහුණු කරලා ගන්න. කොහොම හරි පස්සේ ඩීකෝලා මේ ඔක්කොගෙම නම් දාලා තියෙනවා බෝඩ් එකක කවුද තේරෙන්නේ කියලා ජූනියර් ටීම් එකට. ඩිකෝ බලන්න යද්දී ජූනියර් ටීම් එකේ ඩිකෝගේ නම නැහැ. ඩිකෝ මෙතනින් පිටත් වෙන්න හදද්දී තව කෙනෙක් ඇවිල්ලා මෙතෙන්ට අලවනවා තරුණ කණ්ඩායමේ ලිස්ට් එක. මෙතන තියෙනවා ඩිකෝගේ නම. ඩිකෝට පුදුමයි. ඉතින් පටන් ගන්නවා ඩිකෝගේ පුහුණුව. ඩිකෝට හැබැයි ඉගෙන ගන්න වෙනවා කොහොමද ෆුට්බෝල් එකකට හරියට කකුල පැත්තට හරවලා පහර දෙන්නේ කියන එක. සයිඩ් ෆ්ලිප් ටෙක්නික් එක ඉගෙන ගන්න වෙනවා. හැමදාම පුහුණුවෙන් ඉවර වුණාට පස්සේ මේගොල්ලන්ට පෙන්නනවා කෝච් කලින් තිබුණ මැචස්. එයා මේගොල්ලන්ට පෙන්නන්නේ බ්‍රසීල් කණ්ඩායම හැම වෙලාවෙම තරඟ පරාද වෙන්න හේතුව ඒගොල්ලන්ගේ ක්‍රීඩකයන්ගේ තියෙන ප්‍රාථමික ස්ටයිල් එකක් කියලා යුරෝප් කණ්ඩායම් එකත් එක්ක මේ විදිහට සෙල්ලම් කරලා දිනන්න බෑ කියලා කෝච් කියනවා. එදා හවස මේ වෝල්ඩමාර්ට් බලන් ඉන්නවා උඩ ඉඳලා ඩීකෝ උත්සාහ කරනවා අලුත් ටෙක්නික් එක පුහුණු වෙන්න. හැබැයි සාර්ථක වෙන්නේ නැහැ. ඩීකෝට මේ අලුත් විදිහට පුහුණු වෙන්න ගොඩක් අමාරුයි. ඊළඟට අපිට පෙන්වන්නේ ඩීකෝ තරඟයකදී පැනල්ටි එකක් ගහන්න උත්සාහ කරනවා. හැබැයි බෝලේ ගහන්නේ වෙන දිහාවකට. ටීම් එකේ හැමෝම කියන්නේ ඩීකෝට කවදාවත් ලකුණු ලබා ගන්න නම් බැරි වෙයි කියලා. ගෝල් එකක් ගහගන්න බැරි වෙයි කියලා. එදා රෑ ඩීකෝ අඬා නිදලා එයාට මේක දරා ගන්න බැරි තැන එයා බෑග් එකක් අරන් කැම්ප් එකෙන් පිටත් වෙලා යනවා. වෝල්ඩමෝට් යනවා ඩීකෝ ඉන්නවා ස්ටේෂන් එකට වෙලා වාඩි වෙලා කෝච් එනකම්. වෝල්ඩමෝට් ගිහිල්ලා ඩීකෝට කතා කරනවා. ඩීකෝ කියන්නේ එයා සෙල්ලම් කරන විදිහට කෝච් ඒ වගේම ඇකඩමි එක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ කියලා. ඩීකෝ කියන්නේ මම දැන්වත් ගිහිල්ලා ඉස්කෝලේ ගේ නැත්තම් මාත් টয়ලට් සුද්ධ කරන තැන නවතී කියලා. මේ වෙලාවේ වෝල්ඩමෝට් අහන්නේ ඇයි අනිත් අය සෙල්ලම් කරන විදිහට ඔයාට සෙල්ලම් කරන්න අමාරු මොකක්ද ප්‍රශ්නය කියලා. එම කතාව කියන්න ගන්නවා මේ ස්ටයිල් එකේ තියෙන. 16 වෙනි ශතවර්ෂයේ මුල් භාගයේ පෘතුගීසි කාරය වෙනවා බ්‍රසීලයට අප්‍රිකානු සිරකාරයොත් අරන්. ඉතින් මේ අප්‍රිකානු වහල්ලු ගොඩක් කට්ටිය කැලේට පැන ගන්නවා. ඒගොල්ලන්ගේ ආරක්ෂාවට ඒගොල්ලෝ සටන් කලාවක් පටන් ගන්නවා ජින්ගා කියලා. මේක තමයි කැපුවෙරා කියන අර කකුලෙන් එහෙම ගහ ගන්න සටන් කලාවේ මූලාරම්භය. ඊට පස්සේ මේ වහල් භාවය ඔක්කොම නැති වුණාට පස්සේ කැපුවෙරා කියන සටන් කලාව නවත්තලා දාන්න තීරණය කරනවා රජයෙන්. ඒක ගොඩක් භයානක එකක් නිසා ඒකෙන් තර්ජන වෙන්න පුළුවන් නිසා. ඉතින් කැපුවෙරා කරපු කට්ටිය ෆුට්බෝල් කියන ක්‍රීඩාව තමයි හොඳම දේ කියලා තීරණය කරනවා. ඒගොල්ලන්ට ජින්ගා කියන මේ සටන් කලාවේ මුල් ආරම්භය ප්‍රැක්ටිස් කරන්න. මොකද එහෙම ෆුට්බෝල් සෙල්ලම් කරද්දී කකුල් වලින් වැඩදදා කරද්දී පොලිසියට ඒගොල්ලන්ව අත්අඩංගුවට ගන්න බෑ. ජින්ගා කැපුවෙරා ප්‍රැක්ටිස් කරනවා කියලා. මෙහෙම කාලය ගත වෙද්දී මේක ටික ටික බ්‍රසීලයේ ෆුට්බෝල් ක්‍රීඩාවට මුල් බැහැ ගන්න ස්ටයිල් එකක් වෙනවා. කොල්ලෝ හැමෝම ඒ විදිහට සෙල්ලම් කරන්න ගන්නවා මේ කැපුවෙරා ජින්ගා ස්ටයිල් එකට. 1950 වර්ල්ඩ් කප් එකට බ්‍රසීලිය තේරුණාට පස්සේ උරුගුවේ රාජ්‍යයත් එක්ක ඒගොල්ලෝ පරාද වුණේ බ්‍රසීලයේ තියෙන ජින්ගා ස්ටයිල් එක ෆුට්බෝල් වලට පාවිච්චි කරපු නිසා කියලා තමයි ගොඩක් කට්ටිය විශ්වාස කරන්න ගත්තේ. වෝල්ඩමාර්ට් කියන්නේ ජින්ගා කියන්නේ ඔයාගේ දෙයක්, ඔයාගේ ඇඟේ කොටසක් කියලා. ඒ වගේම වෝල්ඩමාර්ට් කියන්නේ මුළු ලෝකෙටම ඔයා ඇත්තටම කවුද කියලා පෙන්වන්න ඔයාට පුළුවන් වෙන්න ඕනි කියලා. නැත්තම් ඔයාට දැන් කෝච්චිය නැගලා යන්න පුළුවන්. එතකොට ඔයා කවදාවත් ඒක කොහොමද කියලා දැනගන්න එකක් නැහැ කියලා වෝල්ඩමාර්ට් පිටත් වෙලා යනවා. ඩිකෝගේ කෝච්චියත් එනවා. හැබැයි කෝච්චිය යනවා ඩිකෝ නගින්නේ නැහැ. ඊළඟට තව මැච් එකක් තියෙනවා පුහුණු මැච් එකක්. මේ වෙලාවේදී ඩිකෝ එක අදාළ නැති මූස් දාන්න ගිහිල්ලා එයාට එයා ගැනම කලකිරෙනවා. ඒ වගේම කෝචස්ලත් ඩිකෝ ගැන ටිකක් අප්සෙට් යනවා. මේලා ඩිකෝ වැටලා ඉද්දී යාට මතක් වෙනවා එයා තාත්තත් එක්ක අඹ ගෙඩි වලින් පුහුණු වුණ විදිහ. එයා දකිනවා වෝල්ඩමාර්ට් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. එයාට චියර් කරනවා. ඊට පස්සේ ඩිකෝ කරන්නේ නැකිටලා එයාගේ ස්ටයිල් එකට සෙල්ලම් කරන්න ගන්න එක. එයා බෝලේ අරන් යනවා. අනිත් හැමෝගෙම බේරලා ඉතාමත් දක්ෂ විදිහට. කෝච් කෑ ගහනවා. ඩිකෝ එයාගේ විදිහට සෙල්ලම් කරනවා. ඊපස්සේ ඩිකෝ උඩ පැනලා ගහනවා කික් එකක් බෝල් එකට ගෝල් එකට යන්න. ඒක නිකන් අර අඹ ගෙඩි එක්ක ප්‍රැක්ටිස් කරා වගේ හැමෝම පුදුම වෙලා බලන් ඉන්නවා මේ පහර දිහා. මේ වෙලාවේ ඩිකෝගේ ටීම් එකේ කට්ටියයි ප්‍රතිවාදී කණ්ඩායමේ කට්ටියයි හැමෝම ඩිකෝට සුබපතනවා එයාගේ තියෙන මේ දක්ෂතාව ගැන. කෝච් ඩිකෝට කතා කරනවා. මොකක්ද ඒ කරේ කියලා අහනවා. ඩිකෝ සමාවිල්ලනවා. හැබැයි කෝච් ඩිකෝ අනිත් පැත්ත හරලා කියන්නේ ගිහිල්ලා ආපහු එක කරපන් කියලා. මේ වෙලාවේ ඩිකෝ එයාගේ විදිහට සෙල්ලම් කරන්න ගන්නවා. එයා ගහනවා මේ මැච් එකේ ගෝල්ස් 4ක්. මේ හේතුව නිසා ඩිකෝ ගැන අවධානය යොමු වෙනවා නිවුස් පේපර්ස් වලට. මේ තරඟ බලන කට්ටියට, තරඟ තීරණය කරන කට්ටියට ඔක්කොටම. ඩිකෝ තමයි බාලම ළමයා මේ කණ්ඩායමේ ඉන්න. එයා යූත් ටීම් එකට සෙල්ලම් කරන්නේ. එයා හැබැයි අනිත් හැමෝම පරාද කරලා එයාගේ දක්ෂතාව පෙන්වන්න ගන්නවා. ඒ වගේම තාත්තා බාරකට වෙලා මේ හැම තරඟයකටම සවන් දෙනවා රේඩියෝ එකෙන්. තාත්තා කෑ ගහනවා, චියර් කරනවා පුතාගේ දක්ෂතාව ගැන නම ඇහෙන වාරයක් පාසා. දවසක් රෑ වෝල්ඩමෝ බලන් ඉන්නවා ඩීකෝ තනියම ප්‍රැක්ටිස් කරනවා. එයාගේ පරණ ස්ටයිල් එකට බෝලෙන් ගහ ගෝල් එක පැත්තට. හැබැයි ඩීකෝ ගහන්නේ කණුවේ වදින්න ගෝල් එක ඇතුළට යන්න නෙමෙයි. වෝල්ඩමෝට අප්සෙට් ඩිකෝ මේ මොකද කරන්නේ යාට හරියට ගහ ගන්න බැරිද කියලා. හැබැයි වෝල්ඩමෝට ටික වෙලාවකට පස්සේ තමයි තේරෙන්නේ ඩිකෝ මේ බාර් එකේ වදින්න ගහන්නේ එයා හිතලමයි එයා එතෙන්ට ඉලක්ක කරලා ගහන්නේ කියලා. ඒ කියන්නේ එයා ඒ තරම් දක්ෂයි බෝලේ හරි තැනකට යොමු කරන්න. ඊට පස්සේ සැන්ටෝස් ෆුට්බෝල් ටීම් එකේ ජූනියර් ටීම් එකේ ලිස්ට් එක දාලා තියෙනවා.
ඩිකෝ බලන ඔයාගේ නම තියෙනවද කියලා ජූනියර් ටීම් එකට. හැබැයි ඩිකෝගේ නම ජූනියර් ටීම් එකේ නැහැ. හැබැයි මේ වෙලාවේ වෙන කෙනෙක් පෙන්නනවා ඩිකෝට එයාගේ නම ජූනියර් ටීම් එකේ නැති වුණාට ප්‍රෝ ටීම් එකේ තියෙනවා කියලා. ඩිකෝ දිගටම සෙල්ලම් කරන් යනවා රට වටේම තියෙන එක එක කණ්ඩායම් එක්ක එක එක ක්ලබ්ස් එක්ක එයාගේ කණ්ඩායම නියෝජනය කරලා. මිනිස්සු ගොඩක් තරඟ බලන්න එනවා. ඒ එන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි අවුරුදු 15ක පොඩි කොල්ලෙක් කොහොමද මේ ප්‍රෝ ටීම් එකේ අනිත් ප්‍රතිවාදී කණ්ඩායම් එක්ක සෙල්ලම් කරන්නේ කොහොමද කියලා බලන්න. ඒ වගේම ඩිකෝගේ ස්ටයිල් එක බලන්න. එක දවසක් අම්මට එනවා ඩිලිවරි එකක්. මේ එන්නේ ගෑස් උඳුනක් අවන් එකක් එක්ක. අම්මා කියන්නේ අම්මා මුකුත් ඕඩර් කරේ නැහැ කියලා. පිටිපස්සෙන් ඩීකෝ එනවා අම්මයි තාත්තයි බලන්න පුදුම කරන්න එයා ඇවිල්ලා තියෙන්නේ. එයා හැමෝටම තෑගි අරන් ඇවිල්ලා. ඒ වගේම අම්මට අරන් ඇවිල්ලා තියෙන්නේ ගෑස් උඳුනක් අවන් එකක් එක්ක. තාත්තයි අම්මයි එළියේ කතා කරනවා. තාත්තා කියන්නේ අපිට ගෑස් නැහැ කියලා පුතා දන්නව නේද කියලා. අම්මා කියන්නේ පුතා එක දන්නේ නැති වුණාට කමක් නැහැ. අපි මේ අවන් එක මේ උඳුන පාවිච්චි කරමු මේසයක් විදියට හරි කියලා. පුතාගේ හිත රිද්දවන්න එපා කියලා අම්මා කියනවා තාත්තට ගෑස් කතාව කියලා. ඩිකෝ දෙනවා තාත්තට පෝටබල් රේඩියෝ එකක්. මොකද තාත්තට ඕන තැනක ඉඳන් එතකොට මැච් අහන්න පුළුවන් නිසා. මේ වෙලාවේ අම්මා කියන්නේ අම්මට heart attack එකක් දෙන්න හදනවාද කියලා ඩිකෝට මේ තරඟ අහන්න දීලා ගෙදර කට්ටියට. ඊළඟ දවසේ තියෙනවා බ්‍රසීල් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයෝ ගත්තු එකේ ඇනවුස්මන්ට් එකක් රේඩියෝ එකේ. ඩිකෝගේ මල්ලි තාත්තයි කතා වෙනවා මේක අහමු කියලා හෙට. අම්මා වෙල්ලා ඩිකෝගේ මල්ලිට ඔලුවට එකක් ගහලා කියන්නේ ඒ වෙලාවට උඹට ඉස්කෝලේ කියලා. ඒ වගේම තාත්තට වැඩට යන්නත් තියෙනවා කියලා. ඩිකෝ මේ වෙලාවේ කියන්නේ ඒකට අහන එකේ තේරුමක් නැහැ තාත්තා මං තාම බාල වැඩි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න කියලා. හැබැයි තාත්තයි මල්ලි ඩිකෝයි ඊළඟ දවසේ රේඩියෝ එක අහගෙන ඉන්නේ කවුද ජාතික කණ්ඩායමට තේරුණේ කියලා. ඩිකෝට බලාපොරොත්තුවක් නැහැ එයා තේරෙයි කියලා. මේ තෝරන්නේ 1958 ලෝක කුසලානයට ජාතික කණ්ඩායම. හැබැයි මේක අහගෙන ඉද්දී පුදුමයකට වගේ ඩිකෝගේ නම කියනවා මෙච්චර පොඩි කොල්ලෙක් මේ වගේ ජාතික කණ්ඩායමකට තේරුණ පළවෙනි අවස්ථාව. තාත්තයි මල්ලි කෑ ගහ නටන්න ගන්නවා. අම්මා කෑ ගහගෙන දුවගෙන එනවා මොකද මේ කට්ටිය කෑ ගහන්නේ කියලා බලන්න තාත්තයි මල්ලි මාරු වෙනවා මෙතනින්. ඩිකෝ බය වෙලා වගේ ඉන්නවා. අම්මා අහනවා ඩිකෝගෙන් මොකද අසනීපෙන් වගේ කියලා. ඩිකෝ ෂොක් වෙලා ඉන්නේ. කොහොම හරි ඩිකෝ දැන් ජාතික කණ්ඩායමට තේරිලා ඉවරයි. බ්‍රසීල් ජාතික කණ්ඩායමට 1958 ලෝක කුසලානය නියෝජනය කරන්න. පිටත් වෙන කලින් තාත්තා ඩිකෝට කියනවා 1950 ඉඳලා බ්‍රසීලේ මිනිස්සුන්ගේ ෆුට්බෝල් වලට තියෙන ආදරය හැඟීම නැති වෙලා එනවා කියලා 1950 තරඟය පරාද වුණ වෙලේ ඉඳලා. ඒ වගේම ඩිකෝට පුළුවන් වෙයි කියලා කියනවා ඒක ආපහු ගොඩනගන්න. තාත්තා දෙනවා ඩිකෝ අර මුලින්ම ක්‍රීඩා කරද්දි බෙඩ් ෂීට් වලින් හදාගත්තු යුනිෆෝම් එක ඩිකෝ දිරිමත් කරන්න විදිහට ඒකේ පිටිපස්සේ තාත්තා නම හදලා තියෙනවා පේලේ කියලා. ඩිකෝ කියනවා පෝසත් ළමයි මාව විහිළුවට ගන්න කියපු නම තමයි ඒක කියලා. තාත්තා කියන්නේ මේක තමයි දැන් ඔයාගේ නම මිනිස්සු ඔයාට කතා කරන්න කැමති නම ජිංගා එක්ක ප්ලේ කරද්දී මේක තමයි ඔයාට කියපු නම කියලා. තාත්තා එයාගේ කතාව කියන්න ගන්නවා. එයාත් හිටපු ප්‍රොෆෙෂනල් ෆුට්බෝල් ක්‍රීඩකයෙක්. එයාගේ අම්මාත් ගොඩක් සතුටින් ඉඳලා තියෙන්නේ තාත්තගේ මේ දක්ෂතාව ගැන. තාත්තා වෙලා දක්ෂ ක්‍රීඩකයෙක් එයාත් පාවිච්චි කරලා තියෙන ජිංගා ස්ටයිල් එක. කොහමද එක මැච් එකකදී තාත්තා ගෝල් 5ක් ගහනවා. ඒක තමයි ලෝක වාර්තාව එක ක්‍රීඩකයෙක් එක මැච් එකකදී ගහපු ගෝල්ස් වලට තියෙන. හැබැයි මේ වෙලාවේ තාත්තා සෙල්ලම් කරගිද්දී එක මැච් එකකදී එයාව හප්පලා ඉන්ජර්ඩ් වෙනවා. ඒ නිසා තමයි තාත්තට ආයෙ සෙල්ලම් කරන්න බැරි වෙලා තියෙන්නේ ධනිස්සේ ආබාධයක් නිසා. ඒ වෙලාවේ තාත්තා එයා ගැන විශ්වාස කරන එකක් නැති කරගෙන ඊට පස්සේ මෙහෙම දුක්ඛිත ජීවිතයකට ඇවිල්ලා තියෙනවා මේ ටොයිලට් සුද්ධ කරන මිනිස්සෙක් විදිහට. තාත්තා කියන්නේ ජිංග වලින් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. පේලේ පිටත් වෙලා යනවා. එයා හම්බෙනවා එයාගේ ටීම් එකේ කට්ටිය. කොහමද මේ ටීම් එකේ එක්කෙනෙක් ඉන්නවා ජිංගා ප්ලේ කරන එකට මෙයාට විහිළු කරන්න ගන්නවා පේලේට. මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි ඔස්කා අයිසෙක්. එයාත් ඇවිල්ලා ජිංගා ප්ලේ කෙනෙක්. එයා මේ වෙලාවේ විහිළුවක් කරලා තියෙන්නේ බය කරන්න නෙවෙයි. මෙයා මේ ටීම් එකේ ඔක්කොම අඳුනලා දෙනවා පේලේට. හැබැයි මෙතන ඉන්නවා ටීම් එකේ හෝසෙත් ඕගලන්ට මතක නම් පේලේ කියලා නම දාපු ඩිකෝට විහිළු කරපු පෝසත් ළමයා. මේ ඇවිල්ලා ඉතාලියන් කෙනෙක් පවුලෙන් එයා බ්‍රසීලයට ක්‍රීඩා කරාට ඒ හින්දා එයා යුරෝපියන් ස්ටයිල් එක දන්නවා කියලා තමයි එයා මාධ්‍යයට කියන්නේ. ඒ වෙලාවෙත් එයා ඩිකෝ පහලට දාලා කතා කරන්නේ එයාට යුරෝපියන් ස්ටයිල් එකට සෙල්ලම් කරන්න බැරි කෙනෙක් කියලා. මේලා රිපෝටර්ස්ලා විහිළු කරන්න ගන්නවා මෙතන ඉන්න සමහර ක්‍රීඩකයෝ ජිංගා ස්ටයිල් එකට ක්‍රීඩා කරනවා කියලා. පේලේ මේ වෙලාවේ මේකට විරුද්ධව කතා කරන්න උත්සාහ කරනවා. මේ වෙලාව එකපාරම මේ නැෂනල් ටීම් එකේ කෝච් ඉස්සරහට පැනලා මයික් එක වහලා කියන්නේ එයාගේ ක්‍රීඩකයෝ ජිංගා ස්ටයිල් එකට ක්‍රීඩා කරන්නේ නැහැ කියලා මෙතනින් පස්සේ. ඊට පස්සේ කෝච් කතා කරනවා පේලේට මීටින් එකකට. එයා තර්ජනය කරනවා ජිංගා ස්ටයිල් එකට ආපහු සෙල්ලම් කරන්න බෑ කියලා පේලේට. පොණුවේ මෙලදී පේලේ උත්සාහ කරනවා යුරෝපියන් විදියට සෙල්ලම් කරන්න. කෝච් කියපු විදියට කරන්න උත්සාහ කරනවා. හැබැයි පේලේට ඒක අමාරුයි. රිපෝටර්ස්ලා ඇවිල්ලා කතා කරද්දි මේ ජාතික කණ්ඩායමේ කට්ටිය එක්ක හෝසේ හැම වෙලාවෙම ජිංගා ක්‍රීඩා කරන ජිංගා ස්ටයිල් එකට ක්‍රීඩා කරන යාගේ ක්‍රීඩකයන්ව පහත් කරනවා. ඒ වගේම හෝසේ කියනවා ජිංගා පුහුණු වන කට්ටිය සාමාන්‍ය විදියට සෙල්ලම් කරන්න උත්සාහ කරද්දී ඒගොල්ලෝ කිසිම වැඩ කර නැති ක්‍රීඩකයෝ කියලා. මේ වෙලාවේ මේක අහන් ඉඳලා පේලේ කියන්නේ එහෙම ටිකක් අප්සෙට් වෙලා ක්‍රීඩා කරන්නේ ඒගොල්ලන්ගේ විදියට සෙල්ලම් කරන්න දෙන්නේ නැති නිසා කියලා. ඊට පස්සේ මැච් එකක් තියෙනවා කවුද ප්‍රධාන වශයෙන් මේ කණ්ඩායමට ක්‍රීඩා කරන්න කියලා තෝරගන්න මේ තෝරගත්තු කට්ටියකින් නැෂනල් ටීම් එකට මුලින්ම ලයින් අප් එකේ ඉන්න කට්ටිය තෝරන්න.
මේ වෙලාවේ පේලේ උත්සාහ කරනවා ක්‍රීඩා කරන්න සාමාන්‍ය විදිහට යාට ඒක සාර්ථක නැහැ. හැබැයි පේලේ තීරණය කරනවා ජිංගා වලින් සෙල්ලම් කරන්න. කෝච් කෑ ගහනවා මේක නවත්තන්න කියලා. හැබැයි පේලේ නවත්තන්නේ නැහැ. කොහොම කුමාරි මේ වෙලාවේ යාට සහයෝගය හම්බෙන්නේ නැහැ අනිත් ක්‍රීඩකයන්ගෙන්. ඒගොල්ලන්ගේ සාමාන්‍ය විදිහට සෙල්ලම් කරන්න ගන්න නිසා යුරෝපියන් ස්ටයිල් එකට. මේ හේතුව නිසා පේලේ සෙල්ලම් කර කර ඉද්දී එයා අදාළ නැති මූව් එකක් කරන්න ගිහිල්ලා එයා වැටෙනවා දනිස්සව දිනවා බිම. ડોක්ටර් ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා පේලේව. ડોක්ටර් කියන්නේ මේ ඉන්ජර්ඩ් එක නිසා එයාට බැරි වෙයි කියලා සෙල්ලම් කරන්න තරඟාවලියට. එදාට අම්මට කතා කරනවා පේලේ. එයාගේ ඉන්ජරි එක ගැන කියනවා අම්මට ගොඩාක් දුකෙන්. අම්මට මේක අහලා ගොඩක් දුකයි මොකද තාත්තටත් මේ වගේ දෙයක් වුණ නිසා. හැබැයි අම්මා පුතාව දිරිමත් කරනවා. අම්මා කියන්නේ අපි මේ තීරණය ගත්තේ එකතු වෙලා කියලා. ඒ වගේම ඔයා ගන්න ඕන තීරණයකට මම එකඟයි. අම්මයි තාත්තයි ඔයාට මොනවා වුණත් ගොඩක් ආදරෙයි කියලා කියනවා පේලේට. ඊළඟට ආපහු පේලේව පරීක්ෂා කරලා බලද්දි ડોක්ටර් කියන්නේ මේක රිකවර් වෙන්න කොච්චර කාලයක් යයිද කියලා කියන්න බෑ කියලා. හැබැයි දැන් පේලේව රිප්ලේස් කරන්න ගොඩක් පරක්කු වැඩි ටීම් එකට. ඒ හින්දා කෝච් තීරණය කරනවා කොහොමටත් එක්කන් යන්න පේලේව ස්වීඩන් වල තියෙන ෆුට්බෝල් තරඟාවලියට ලෝක කුසලාන තරඟාවලියට 1958. ඒ වගේම රිපෝටර්ස්ලා බ්‍රසීල් මේ සාම්ප්‍රදායික ජිංගා ස්ටයිල් එකට විහිළු කරන්න ගන්නවා. ඒ වගේම මේගොල්ලෝ කියන්නේ ක්‍රීඩකයෙක් මේ ස්ටයිල් එක කරන්න ගිහිල්ලා ඉන්ජර්ඩ් වෙලා කියලා තරඟයට යන්නත් කලින් වර්ල්ඩ් කප් එක පටන් ගන්නවා. මේ වෙලාවේ ස්වීඩන් ටීම් එකේ කට්ටිය හැම විහිළු කරන්න ගන්නවා. බ්‍රසීල් කණ්ඩායමේ මිනිස්සු පොඩි. ඒ වගේම මේගොල්ලෝ ක්‍රීඩා කරන්නේ ප්‍රාථමික විදිහට කියලා. හැබැයි මේ වෙලාවේ හොසේ හැමතැනමදීම කතා කරාට බ්‍රසීලයේ ඇතුළේ ඉඳන් හැමෝටම විරුද්ධව ජිංගා ප්ලේයර්ස්ලාට මේ ස්වීඩන් කට්ටිය එක එක ඒවා කියද්දී හොසේ කතා කරන්න යන්නේ නැහැ. එයා සද්ද වහලා ඉන්නවා. ડોක්ටර් උපරිම උත්සාහ කරනවා පේලේව රිකවර් කරගන්න. එයාට බෙහෙත් කරන්නේ සාම්ප්‍රදායික බ්‍රසීල් විදිහට පේලේගේ කකුල හදන්න මේ ඉන්න වෛද්‍යවරයා. එයා කියනවා මේ වෙලාවේ පේලේට හැම තරඟකින්ම පස්සේ මේ තරඟේ ඉන්න රෙෆරිස්ලා බෝලේ තියාගන්නවා කියලා. හැබැයි අපොරොන්දු වෙනවා මේ පාර බ්‍රසීලයේ තරඟය දුන්නාම දිනපු බෝලේ කොහොම හරි එයා බ්‍රසීලයට අරන් යන්න ක්‍රමයක් හොයා ගන්නවා කියලා. පේලේ ටික ටික සනීප වෙන්න ගන්නවා. මේ අතරතුර බ්‍රසීලයට පුළුවන් වෙනවා මේ තරඟාවලියේ මුල් තරඟ කිහිපයක් දිනා ගන්නත්. හැබැයි තරඟ ඉස්සරහට යද්දී මේ තරඟ ටිකක් වයලන්ට් වෙනවා. ටිකක් දරුණු විදියට අනිත් කණ්ඩායම් සෙල්ලම් කරන්න ගන්නවා. ඒ නිසා බ්‍රසීල් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ඉන්ජර්ඩ් වෙනවා. මේ අතර හෝසේත් ඉන්නවා. කෝච් ඇවිල්ලා අහනවා ડોක්ටර්ගෙන් පේලේගේ තත්ත්වය කොහොමද කියලා. මොකද දැන් මේගොල්ලෝ කණ්ඩායමේ හොඳ කට්ටිය ඔක්කොම ඉන්ජර්ඩ් වීගෙන යන නිසා. ડોක්ටර් කියන්නේ මෙයාට ගොඩක් වේදනාකාරී වෙයි කියලා සෙල්ලම් කරන්න ගියොත්. ඒ වගේම තාමත් සුව වෙලා නැහැ කියලා කියනවා. හැබැයි කෝච් කියන්නේ මම යාව කොහොමත් ගන්නවා කියලා. වෙන තීරණයක් ගන්න නැති නිසා ඉන්ජර්ඩ් වෙලා දැන් සුවමින් ඉන්න පේලේට සෙල්ලම් කරන්න කියලා කියනවා. වර්ල්ඩ් කප් එකේ මැචස්. පේලේට ගොඩක් අවුල්. එයා වමනෙත් කරනවා බය වෙලා. හැබැයි කෝච් ඇදගෙන යනවා පේලේව කියන්නේ ගිහිල්ලා කොහොම හරි සෙල්ලම් කරන්න ඕනේ. සෙට් වෙලා ඔළුව හදාගෙන සෙල්ලම් කරන්න කියලා. මේ අනාතරතුර ડોක්ටර් දුවගෙන ඇවිල්ලා කියනවා පේලේට ජිංගා විදියට සෙල්ලම් කරන්න යන්න එපා. ඒ ටෙක්නික් එකේ තියෙන එක එක අප්සෙට් නිසා ඔයාගේ දනිස්ස තවදුරටත් බරපතල වෙන්න පුළුවන් කියලා. පේලේ එනවා කණ්ඩායමත් එක්ක ඇතුළට. සෙනඟ ගොඩක් ඉන්නවා මේක දැකලා පේලේගේ හිතට ගොඩක් බයයි. ඒ වගේම කෝච් කියන්නේ ජිංගා ප්ලේ කරන්න යන්න එපා කියලා දුන්න විදිහට යුරෝපියන් විදිහට සෙල්ලම් කරන්න කියලා. මේ වෙලාවේ කමෙන්ටේටර්ස්ලා බලන් ඉන්න මිනිස්සු පේලේට hina වෙන්න ගන්නවා. මොකද එයාගේ ටීම් එකේ කට්ටියටත් වඩා එයා වයසින් අඩුයි, පොඩි, එයාගේ සයිස් එකත් පොඩි. මිනිස්සු විහිළු කරන hina වෙන එකට පේලේට අප්සෙට්. තාත්තා ගෙදරට වෙලා බලන් ඉන්නේ මේ මැච් එක. එයා තමයි ලාබාලම ගෙනා. තාත්තට අප්සෙට් කට්ටිය මෙහෙම hina වෙද්දි විහිළු කරද්දි පේලේ අවුල්යයි කියලා. තාත්තා තනියම කියන්නේ පේලේට අනිත් අය කියන hina වෙන දේවල් වලට අහුම්කම් දෙන්න එපා කියලා. පේලේ උත්සාහ කරනවා කෝච් කියපු විදිහට ක්‍රීඩා කරන්න. ඒ වගේම සෝවියට් කට්ටිය මේ ක්‍රීඩකයෝ ටික ඔක්කොම පේලේව හප්ප වට්ටන්න උත්සාහ කරනවා. මොකද පේලේ දරුණුයි කියලා ඒගොල්ලෝ දන්නවා. ඒ වගේම පේලේ පොඩි මේගොල්ලන්ගේ ගේ හැප්පුණාම පේලේව විසික් වෙනවා. හැබැයි මේ හැමදේම කොහොම හරි මැඩපවත්වගෙන බ්‍රසීල් කණ්ඩායමට පුළුවන් වෙනවා සෝවියට් යුනියන් කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය කරන්න. ඊළඟට තියෙන්නේ සෙමි ෆයිනල් එක. මේගොල්ලන්ට සටන් කරන්න තියෙන්නේ ප්‍රංශ කණ්ඩායමත් එක්ක. පළවෙනි හාෆ් එකේ ප්‍රංශ කණ්ඩායම ලකුණක් අරගෙන ඉස්සරහින් ඉන්නේ. වගේම ප්‍රංශ කණ්ඩායම ටිකක් දරුණු විදිහට ක්‍රීඩා කරන්නේ. කොහොම හරි ෆස්ට් හාෆ් එක ඉවර වෙලා ඩ්‍රෙසින් රූම් එකට වෙලා බලන් ඉද්දී පේලේට තේරෙනවා පේලේගේ කණ්ඩායමේ කට්ටිය දුකෙන් අමාරුවෙන් ඉන්නවා කියලා. පේලේගේ හිතට ගොඩක් අප්සෙට්. එයා යනවා ඉන්ජර්ඩ් වුණ ඔක්කොම ක්‍රීඩකයෝ දිහා බල හෝසේව හම්බෙන්න. පේලේ ගිහලා හෝසේට කියන්නේ මං වෙනුවෙන් සෙකන්ඩ් හාෆ් එකේ ඔයා ක්‍රීඩා කරන්න කියලා. ඔයාට දැන් ටිකක් සුවනම්. හෝසේ මේ වෙලාවේ ප්‍රතික්ෂේප කරනවා. එයා කියන්නේ එයාට මානසිකව සූදානමක් නැහැ කියලා ආයෙ සෙල්ලම් කරන්න. හෝසේ කියන්නේ ඔයා ඒ දවස්වල පෙන්නවා ජිංගා වලින් කරන්න පුළුවන් දේ ගැන. ඒ හින්දා අද ඒක පෙන්වන්න දැන් අපිට ඒක ඕනේ කියලා එයා කියනවා පේලේට. පේලේ යනවා ආපහු සෙල්ලම් කරන්න සෙකන්ඩ් හාෆ් එකේ. පේලේ උත්සාහ කරනවා සෙල්ලම් කරන්න. හැබැයි එයාගේ අතින් පාස් එකක් මිස් වෙනවා. මේ වෙලාව එයා බලනවා හෝසේ දිහා. හෝසේ ඔළුව හොල්ලනවා. දැන් වැඩේ කරපන් කියනවා වගේ අදහසින්. ඊට පස්සේ පේලේ වැඩේට බහිනවා. එයාගේ පරණ විදිහට සෙල්ලම් කරන්න. එයා බෝලේ අරන් යන්න උත්සාහ කරනවා හැමෝගෙම බේරගෙන. මේ වෙලාවේ ප්‍රංශ කණ්ඩායමේ කට්ටිය පේලේට ගහන්න කරන්න හදනවා ඇඟේ හප්පල වට්ටන්න. පේලේ ඒ වලනුත් බේරෙනවා. පේලේ ලස්සනට බේරගෙන කරගෙන බෝලේ අරගෙන යනවා. කෝච් කෑ ගහනවා පේලේට ඔහොම කරන්න එපා.
සාමාන්‍ය විදිහට සෙල්ලම් කරන්න යුරෝපියන් විදිහට සෙල්ලම් කරන්න කියලා. හැබැයි පේලේ ගණන් ගන්නේ නැහැ බෝලේ අරගෙන යනවා දිගටම. පේලේ වැඩ දදා බෝලේ උඩින් අරන් ගිහිල්ලා ගෝල් එකක් ගහනවා. මේ වෙලාවේ තාත්තා බලන් ඉන්නේ බාර් එකට වෙලා ටීවී එකේ. තාත්තා කෑ ගහනවා පුංචි කොල්ලා යාගේ මල්ලිත් එක්ක උඩ පැන පේලේ දාන වැඩවලට. කොහොම හරි වැඩේ කරගෙන යද්දී පේලේ මේගොල්ලන්ගේ අනිත් කණ්ඩායමට වඩා තවත් ගෝල් දෙකක් වැඩිපුර ගහනවා. මේ නිසා සෙමි ෆයිනල් එක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා දැන් මේගොල්ලෝ තේරෙනවා අවසාන මහා තරඟයට. පේලේගේ මේ වැඩ දැකලා මෙච්චර වෙලා යාට විහිළු කර කර හිටපු කමෙන්ටේටර්ස්ලා නිවේදකයෝ හැමෝම මෙයාට කියන්නේ අවුරුදු 17ක අතිදක්ෂයෙක් කියලා. මැච් එකෙන් පස්සේ තාත්තා ගෙදර එනවා. ඇවිල්ලා කියනවා අම්මට ඒගොල්ලන්ගේ පුතාට දැන් හොඳයි. ඒ වගේම මැච් එකේදී ගෝල්ස් 3ක්ම ගැහුවා කියලා. දැන් මේගොල්ලන්ට අවසන් මහා තරඟය තියෙන්නේ මේ සත්කාරක ස්වීඩන් රාජ්‍යයේ ස්වීඩන් කණ්ඩායමත් එක්කමයි. කණ්ඩායමේ පුහුණුකරු කතා කරලා මේගොල්ලන්ට එක දේවල් කියලා දෙනවා. ඒගොල්ලෝ හැමෝටම කියන්නේ යුරෝපියන් විදියට සෙල්ලම් කරන්න ඕනේ කියලා. ඒගොල්ලෝ පොත් එහෙම දීලා ටැක්ටික්ස් කියලා දෙන්න හදනවා. ස්වීඩන් කණ්ඩායම පාවිච්චි කරන විදිය ඒගොල්ලන්ගේ ෆෝමේෂන්ස් එහෙම. කෝච් උත්සාහ කරන්නේ හරි ෆෝමේෂන්ස් වලට සෙල්ලම් කරන්න කියලා මේගොල්ලන්ට කියලා දෙන්න. බ්‍රසීල් කණ්ඩායමේ හැමෝටම මේක අලුත් දෙයක්. අන්තිමට කෝච්ටත් අවුල්ලා මේ මොනවද කියලා දෙන්නේ කියලා කෝච්ට තේරෙන්නෙත් නෑ මේ වැඩේ කරගන්න. කණ්ඩායමේ කට්ටියත් ඔක්කොම කන්ෆියුස් වෙලා. මේගොල්ලෝ බලාගෙන ඉන්නවා ස්වීඩන් කණ්ඩායම තරඟ කරපු විදිය ජර්මන් කණ්ඩායමට එරෙහිව ගොඩක් දරුණු විදියට ඒගොල්ලන්ව වට්ටලා කරලා අඬු කඩලා ටිකක් අමුතු විදියට. ස්වීඩන් කණ්ඩායම ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඒගොල්ලන්ගේ දරුණු සෙල්ලම් කිරීමේ විදිය සම්බන්ධයෙන්. ඒ වගේම ජර්මනු කණ්ඩායමේ කෙනෙක් ඉන්ජර්ඩ් වෙනවා. ස්වීඩන් කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරද්දී යාට කවදාවත් ආයේ ෆුට්බෝල් සෙල්ලම් කරන්න බැරි වෙන විදියට. මේ හේතුව නිසා බ්‍රසීල් කණ්ඩායමේ කට්ටිය බය වෙලා ඉන්නේ ස්වීඩන් කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරන්න. ෆයිනල් මැච් එක ගැන පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. මේ වෙලාවේ ස්වීඩන් කණ්ඩායමේ කෝච් බ්‍රසීල් කණ්ඩායමේ හැමෝම විහිළුවකට ලක් කරනවා. මේ වෙලාව කියන්නේ බ්‍රසීල් කණ්ඩායම මේ විදිහටම සෙල්ලම් කරොත් මේ ප්‍රාථමික විදිහට සෙල්ලම් කරොත් 1950 වගේ මේ පාරත් තරඟය පරදිනවා කියලා. එයා කියන්නේ කොහොම හරි පේලේව නවත්තනවා කියලා ඒගොල්ලෝ කණ්ඩායමේ කට්ටිය පේලේව ආයෙ සෙල්ලම් කරන්න බැරි විදිහට වගේ තමයි මේ වෙලාවේ කියන්නේ. ඒ වගේම මෙයා බ්‍රසීල් කණ්ඩායමේ ක්‍රීඩකයෝ එක එක්කෙනා වරගෙන ඒගොල්ලන්ගේ තියෙන දුර්වලකම් කිය ඒගොල්ලන්ව පහත් කරන්න උත්සාහ කරනවා. බ්‍රසීල් කණ්ඩායමේ එක ක්‍රීඩකයෙක්ගේ ඇඟිල්ලක් නැහැ. එයා පොඩි කාලේ ෆැක්ටරි එක වැඩ කරද්දී ඒක ගිහිල්ලා. ඒ වගේම පේලේගේ යාළුවාගේ කොඳු යට පෙළේ ප්‍රශ්නයක් තියෙනවා එක කකුලක් දිගයි කියලා කියනවා. මේ වෙලාවේ බ්‍රසීල් කණ්ඩායමේ කෝච්ට මේක බලාගෙන ඉන්න බෑ. එයා පත්තර මේ රැස්වීමෙන් නැගිටලා යනවා හොඳටම තරහ වෙලා. එදා රෑ පේලේ තාත්තට කෝල් කරලා කියනවා ටීම් එකට වෙලා තියෙන තත්ත්වය ඒගොල්ලෝ බය වෙලා ඉන්න විදිහ ගැන. මේ හේතුව නිසා තාත්තා පේලේට කියන්නේ ඔයා අර පුංචි කාලේ ඔයාගේ ටීම් එක එකතු කරගත්තා වගේ මේ ටීම් එකත් එකතු කරගෙන ඒගොල්ලන් එකා වගේ සෙල්ලම් කරන්න තත්ත්වයකට පත් කරගන්න කියලා. පස්සේ කට්ටිය කෑම කයිද්දී පේලේ බෝලේ අරගෙන බවුන්ස් කර ඉන්න උත්සාහ කරනවා කට්ටියව චියර් අප් කරන්න. හැබැයි බ්‍රසීල් ටීම් එක ඔක්කොම ડિප්‍රෙස් වෙලා අවුලෙන් ඉන්නේ. මෙයා එළියේ තියෙන පොඩි ලයිට් හවුස් එකක් වගේ බිල්ඩින් එකක් ළඟට බෝලේ අරන් යමු කියලා එයාගේ ටීම් එකේ කට්ටියට අභියෝග කරනවා. හැබැයි බෝලේ එකපාරක්වත් බිම අල්ලන්න බෑ කියලා තමයි කියන්නේ. හැබැයි ටීම් එකේ සමහර කට්ටිය කියන්නේ ඔය වැඩේ නවත්තලා දාන්න විකාර කරන්න නැතුව කියලා. මේ වෙලාවේ හෝසේ නැකිලා පේලේගේ පැත්තට කතා කරනවා. හෝසේ කියන අපි මේ වැඩේ කරමු කියලා. හැබැයි හැමෝම චුට්ට මේකට එකතු වෙන්න ගන්නවා. පස්සේ කට්ටිය බෝලේ අරන් යනවා හොටෙල් එකේ කෑම කාමරේ ඉඳලා අර එහා පැත්තේ එළියේ තියෙන ලයිට් හවුස් එක වගේ තැනට. මේගොල්ලෝ අරන් යන්නේ හොටෙල් එකේ එක තැන් වලින් මිනිස්සු ඉන්න තැන් වලින්. මුලින්ම මේගොල්ලෝ කිචන් එක පැත්තෙන් තමයි යන්නේ. ඒගොල්ලෝ එකපාරක්වත් බෝලේ බිම වද්දන්න නැතුව යන්න තමයි උත්සාහ කරන්නේ. මේගොල්ලෝ මේ වෙලාව යන ගමන් කිචන් එකේ හදලා තිබුණ කේක් එකකුත් විනාශ කරලා දානවා. ඒ වගේම එළියේ තේ බිබි හිටපු තවත් වැදගත් මහත්තයෙක්ගේ සීන් එකත් විනාශ කරගෙන යන්නේ. එයාවිල්ලා ගොඩක් පොහසත් සල්ලිකාර මහත්මයෙක්. අපිට පේනවා මෙයා කවුද කියලා දන්න කට්ටිය මෙයා කවුද කියලා පහලෙන් කමෙන්ට් කරන්න. කෝච් මේලා කට්ටිය කරන වැඩේ බලාගෙන ඉන්නේ. කෝච්ට හිතාගන්න බෑ දැන් මොකද්ද මේ ටීම් එකට කරන්න කියලා. මේගොල්ලෝ බෝලේ අරන් එනවා හොටෙල් එකෙන් එළියට. දැන් අර යන්න තියෙන්නේ අර ලයිට් හවුස් එක වගේ ගොඩ නැගිල්ල ළඟට. හැබැයි අන්තිමට ගෙනහිල්ලා බෝලේ උඩින් එව්වට පස්සේ පේලේ පහරක් එන්න උත්සාහ කරනවා උඩින් පැනලා වතුරට පයින් ගමන් ලයිට් හවුස් එක පැත්තට. හැබැයි පේලට මිස් වෙනවා. පේලේ වතුරට පයින්නේ පීනන්නත් දන්නේ නැතුව යාළුවෝ ටික බැලලා තමයි පේලේ උඩට ගන්නේ. ඊළඟ දවසේ මේගොල්ලෝ ජාතික පුහුණුකරු කණ්ඩායම රැස් කරනවා. රැස් කරලා එයා කියන්නේ එයත් සමහර තැන්වල වරද්දගත්තා කියලා. බලෙන් ඕගොල්ලන්ට යුරෝපියන් ස්ටයිල් එක සෙල්ලම් කරන්න කියපු එක සමහර ෆෝමේෂන් ඔලුවට දාන්න හදපු එක එයා කරපු වැරද්දක් කියලා කෝච් කියනවා. එයාලා කෝච් කියන්නේ ඊයේ ඕගොල්ලෝ කරපු දේ මම බලන් හිටියා කියලා හොටෙල් එකේ බෝලේ ගහ ගියේ එක. එයා කියන එක බලන් ඉද්දී යාට තේරුණා කියලා ජිංගා කියන එක අපේ රටේ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන එකක්. ඒක තමයි අපේ රටේ මිනිස්සු අනිත් අයට වඩා වෙනස් වෙන්නේ, අනිත් අයට වඩා දක්ෂ වෙන්නේ. ඒ හින්දා ජිංගා කියන ස්ටයිල් එක අපි හරියට කරන්න ඕනේ කියලා. එයා කියනවා ෆයිනල් එක ඕගොල්ලන්ගේ ස්ටයිල් එකට ඕගොල්ලෝ සෙල්ලම් කරලා ඇත්තටම ජිංගා කියන්නේ මොනවාද, බ්‍රසීලයේ ෆුට්බෝල් කියන්නේ මොනවාද කියලා ලෝකෙට පෙන්වන්න කියලා. දැන් අවසන් මහ තරගයේ තියෙන දිනේ ඇවිල්ලා. මේගොල්ලන්ගේ දෙගොල්ලගේම යුනිෆෝම් කහ පාටයි. ඒ හින්දා බ්‍රසීල් කණ්ඩායමට අලුත් නිල් පාට යුනිෆෝම්ස් හම්බෙනවා. තරගය පටන් ගන්නවා. ස්වීඩන් කණ්ඩායමේ කට්ටිය හිතාමතා උත්සාහ කරනවා
පේලේව ඉස්සරහට එන්නේ නැති වෙන්න හිර කරලා තියාගන්න. ඒ වගේ මේගොල්ලෝ උත්සාහ කරන්නේ පේලේව කොහොම හරි ඉන්ජර්ඩ් කරලා තරගෙන් ඉවත් කරලා දාන්න. පළවෙනි විනාඩි 4 යද්දී ස්වීඩන් කණ්ඩායම ගහනවා ගෝල් එකක්. ලෝකෙ හැමෝම මේ තරඟාවලිය බලාගෙන ඉන්නේ. බ්‍රසීලයේ සපෝට් කරන කට්ටිය ඔක්කොම මේ පළවෙනි ගෝල් එක දැකපු ගමන් ඒගොල්ලන්ගේ හිත අවුල් යනවා. ඒ වගේම පේලේව හිර කරගෙන ස්වීඩන් කණ්ඩායම සෙල්ලම් කරන විදිය ගැන ඒගොල්ලෝ ගොඩක් තරහින් ඉන්නේ. පේලේගේ අම්මා ගෙදරට වෙලා වැඩ කර කර ඉන්නවා. හැබැයි එයාටත් දැන් ඉවසන් ඉන්න බෑ. ඒ හින්දා පේලේ ගෙනත් දුන්න රේඩියෝ එක අම්මා දාගෙන අහනවා. හැබැයි ටික වෙලාවක් මේ බ්‍රසීල් කණ්ඩායමේ ප්‍රශ්න දරාගෙන ඉඳලා පේලේ ඇතුළු කණ්ඩායම ඒගොල්ලෝ ස්ටයිල් එකට සෙල්ලම් කරන්න ගන්නවා. කොහොම හරි පේලේට පුළුවන් වෙනවා පළවෙනි ගෝල් එක වාර්තා කරන්න ඒගොල්ලෝ ටීම් එක වෙනුවෙන්. අම්මා උඩ පැන පැන කෑ ගහනවා. බාරකේ ඉන්න කට්ටිය බොහෝ සතුටෙන් කෑග ගහ ඉන්නවා. පේලේගේ කණ්ඩායමේ කට්ටිය දිගට හරහාට ගෝල්ස් ගහලා වැඩේ පටන් අරගෙන කරගෙන යන්න උත්සාහ කරනවා. තාත්තා දකින්නවා අම්මා ඇවිල්ලා ඉන්නවා කියලා බාරකට මැච් එක බලන්න. තාත්තා යමයි බලන් ඉන්නවා පුතා සෙල්ලම් කරන විදිය. ඒ වගේම අන්තිම ගෝල් එකත් ගහලා බ්‍රසීල් කණ්ඩායමට පුළුවන් වෙනවා 1958 පාපන්දු ලෝක කුසලානය දිනා ගන්න ගෝල 5ට 2ක් විදිහට. ඒක තමයි ඉතිහාසයේ පළවෙනි වතාව බ්‍රසීල කණ්ඩායමක් පාපන්දු ශූරතාවය දිනපු. පේලේ වැටෙනවා එයාට තියෙන සතුටටත් එක්ක. කණ්ඩායමේ කට්ටිය ඇවිල්ලා පේලේ උඩ දාන්න ගන්නවා. බ්‍රසීලේ හැමෝම පාරට පැනලා නටන්න ගන්නවා. අම්මයි තාත්තයි ගොඩක් සතුටෙන් නටනවා. කෝචුත් සතුටෙන් උඩ පැන පැන නටන්න ගන්නවා. ડોක්ටර් කියපු විදිහටම මැච් එක ඉවරලා රෙෆ්ලිස්ලා බෝලේ අරන් යද්දී බෝලේ අරගෙන හොරකම් කරගෙන දුවනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇත්තම අවස්ථාව 1958 ලෝක කුසලානේ දින්නට පස්සේ කට්ටිය පේලේ උස්සපු විදිය, කට්ටිය සතුටු වුණ විදිය. පේලේයාගේ කතාව කියන අන්තිමට එයා සෙල්ලම් කරපු විදිය, එයා ජීවිතේ ලැබපු සතුටුම අත්දැකීම එයා දැකපු හීනයක් වගේ කියලා කියනවා මේක. එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නවා පේලේව පිළිගන්න අම්මයි තාත්තයි. තාත්තේ වෙලාවේ මතක් කරලා තියෙනවා අවුරුදු 8කට කලින් එයා පොරොන්දු වුණ එක කොහොම හරි ලෝක කුසලානයක් එයාගේ රටට ගේනවා කියපු එක අර තාත්තා අඬ බාරකෙන් එළියට එද්දි 1950. ඉවර වෙද්දි අපිට තව කතා කියනවා. 1961 ජාතික වස්තුවක් විදියට පේලේව නම් කරලා තියෙනවා බ්‍රසීල ජනාධිපති විසින්. පේලේ තමයි වැඩිම ගෝල් ගහනක් ගහලා තියෙන්නේ මැච් වල. ඒ වගේ මෙයා තමයි ලෝක කුසලාන තරඟාවලියක් ක්‍රීඩා කරපු ලාභාලතම ක්‍රීඩකයා. ඒ වගේ මෙයා තමයි එකම ක්‍රීඩකයා ක්‍රීඩා කරපු FIFA World Cups 3ක්ම දිනා ගන්න එයාගේ කණ්ඩායමට. මෙච්චර සෙල්ලම් කරපු පේලේට එකම එක රෙකෝඩ් එකක් කඩන්න වෙලා නැහැ. ඒ එක තරඟයකදී ගෝල්ස් 5ක් ගහන එක. ඒ රෙකෝඩ් එක කලින් තියලා තියෙන්නේ පේලේගේ තාත්තා. මම ඔයගොල්ලන්ගෙන් ඇහුවා අර සීනි එක පෙරළුණ කෙනා කවුද කියලා හොටෙල් එකේ හිටපු. ඔව්. ඒ ඉන්නේ ඇත්ත පේලේ. එයාගේ ගැන ෆිල්ම් එක රූගත කරන විදිය එයා බලන්න ඇවිල්ලා එයා ෆිල්ම් එකේ පොඩි කෑල්ලක් රඟපාලා. එයා තමයි ලෙජන්ඩ් එක බ්‍රසීලයේ ජාතික වස්තුව සුපිරි ෆුට්බෝල් ක්‍රීඩක පේලේ. එහෙනම් මෙතනින් මේ කතාව ඉවර වෙනවා. ඔයගලන්ට ගන්න තියෙන්නේ උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නැහැ. මුඩුක්කුවේ ඉඳලා ලෝක පූජිත ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන් නම් ඕගොල්ලන්ටත් ඕගොල්ලෝ ආස කරන ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙනම් උත්සාහ කරන්න, කැප වෙන්න, ඒකට වැඩ කරන්න, අනිත් ඒවා අමතක කරන්න. ජය වේවා.